We've got Thilanda Kandambe, the Sri Lankan batting coach, ahead of Sri Lanka's last Super 4 game against India, which will be played at Dubai International Stadium tomorrow. We'll take questions in English first. Coach, Sri Lanka were great in the group stages of this Asia Cup. What went wrong in the Super 4s? I think, yes, you're right that we have been playing good cricket during the first round, and when we come to the second round, I think the first game against Bangladesh, I think that's the game that we could have won because I think 168 on that track was defendable, so we couldn't do that, and they played a better cricket than us. And also in that Pakistan game, I think we were outplayed from all three departments. Hi, Coach. Coach, do you think in recent games there's been an over-reliance on Pathum Nissanka and Kushal Mendis? Like in terms of the middle order, like what more do you expect from the middle order? Yeah, we have already discussed about it several times because they have been, I mean, Pathum and Kushal have been playing well for us for the last maybe 1.5 years. So, and also we know that for a fact they batted for about good 9 to 10 overs. Then the middle order, they had to go and straight away go with the flow, which was not easy, and we were up for it actually, but on and off we had bad days, especially when we were batting first. Yeah, that's the thing, but the positive part, Kusal and especially Pathum was batting really well. Even some of the games, the other boys have been playing well as well, because I think Kamidu got a half century, and even the other day Dasun got a half century as well. So yeah, that's about it. I think we have discussed the matter. අපි සුපර් ෆෝල් හරියටම කරේ නැහැ, ක්‍රීඩා කළේ නැහැ. නමුත් අපිට එක තරඟයක් ඉතුරු වෙලා තියෙනවා මේ තරඟාවලිය ජයග්‍රාහී අවසන් කරන්න. මොකද්ද සැලසුම සහ සූදානම, ඒ වගේම ඊට තරඟයේදී වෙනස්කම් සිදු වෙනවද? වෙනස්කම් ගැන කතා කරගෙන යනවා. තාම ෆයිනලයිස් කරේ නැහැ මොකද්ද අපි කරන්න යන්නේ කියන එක. මම දන්නවා ටිකක් අමාරු තැනක ඉන්නේ, තරඟ දෙක පෙරදිලා මානසික මට්ටම ටිකක් පල්ලෙහා. නමුත් ඉදිරියට යා යුතුයි. අපි කරපු වැරදි අපි කතා කරලා තියෙනවා ඔල්රෙඩි අද වෙනකොට. ඉතින් අපිට දැන් අපි ඉන්නේ nothing to lose තැනක. ඉතින් මම හිතනවා හොඳ ෆයිට් එකක් දීලා හොඳ ටීම් එකක් ඉන්දියාව කියන්නේ. නමුත් අපේ ක්‍රීඩකයෝ එදා දවසේ ඉතා හොඳින් ක්‍රීඩා කරොත් මම හිතන්නේ පරාජය කරන්න පුළුවන් කණ්ඩායමක්. කොච්, අපි දැන් මේ තරඟාවලියට කලින් තිබිච්ච තරඟාවලිය අපි ගත්තොත් ඉතිහාසයේ ඉඳලම ලෝක කුසලානය, ඒ වගේම මේ ආසියා කුසලාන තරඟාවලි වලදී අපි පොඩ්ඩක් පසුබෑමකට ලක් වෙලා තියෙනවා පහුගිය කාලෙම ගත්තොත්. එතකොට අපි මේ තරඟාවලියට කලින් ක්‍රීඩා කරපු ඩොමෙස්ටික් තරඟාවලිය, එතකොට සිම්බාබ්වේ තරඟාවලිය, මේ වගේ තරඟාවලි ගත්තම අපි ලොකු වෙනස්කම් කළේ නැහැ කණ්ඩායමේ. අපි එකම 11ක් තමයි ගොඩක් වෙලාවට ක්‍රීඩා කළේ. නමුත් අපි හැමතිස්සෙම දකින දෙයක් පහුගිය කාලේ පුරාම මේ වගේ තරඟාවලි වලට ආවහම අපි හොඳම කම්බිනේෂන් එක මොකක්ද කියලා එක්ස්පෙරිමන්ට් එක කරනවා මේ වගේ තරඟාවලියක් ඇතුළේදී. එතකොට ඒක මේ තරඟාවලියත් ආපහු පාරක් වෙලා තියෙනවා. එතකොට මම මේ එක තරඟයක් කේන්ද්‍ර කරගෙන නෙවෙයි මේ ප්‍රශ්නය අහන්නේ. අපි සමස්තයක් විදිහට අපේ තීරීම් ක්‍රියාවලියේ සහ මේ ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේ ඇතුලේ අපිට ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් අපි හරියට ඩිෆයින් කරලා තියෙනවද? ෂෝට් ටර්ම් ගෝල්ස් අපි ඩිෆයින් කරලා තියෙනවද? නැත්නම් එතන ප්‍රශ්නයක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද ජනිත් ලියනගේ වගේ ක්‍රීඩකෙක් SLC T20 ලීග් එකකවත් ක්‍රීඩා කරන්න නැතුව මේ ස්කොඩ් එකේ ඉන්නවා. එතකොට අපිට හුව මේ වගේ තීරණාත්මක තරඟයක දානවද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ දුනිත් වෙල්ලාලගේ තරඟ 4ක් විතරක් ක්‍රීඩා කරලා එකපාරටම මහිෂ් තීක්ෂණ වෙනුවට අපි කණ්ඩායමට ගේනවා. එතකොට මතීෂ පතිරණත් out of form ඉඳී අපි ගේනවා. ඒ වගේම කමිල් මිෂාර, නෝනිදු ප්‍රනාදු මේ වගේ ක්‍රීඩකයෝ තරඟ අත්දැකීම් නැතුව අපි මේ වගේ මේජර් ලීග් එකකට අරගෙන එනවා. එතකොට මේක ඇතුලේ අපේ සැලසුම් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? සහ මොකද්ද අපි මේකට ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ? විශේෂයෙන් ලෝක කුසලානෙත් තව මාස 3ක් මාස 4ක් 5ක් තියෙද්දී. ඔව්, මං හිතන්නේ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් මම හිතන විදිහට කම්බිනේෂන් එකේ එක ප්‍රශ්නයයි තියෙන්නේ. අපි වැඩිපුර පිටිකරුවෙක් ක්‍රීඩා කරනවද නැත්නම් පන්දු යවන්න පුළුවන් ඕල් රවුන්ඩර් කෙනෙක් ක්‍රීඩා කරනවද කියන එක. මොකද ඕනම කණ්ඩායමක් ගත්තොත් නම්බර 8 වෙනකන් බැට් කරන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නේ.
ඉතින් අපිට බැට්ස්මන්ලා 7 දෙනෙක්ගෙන් ගහලා බෝලර්ස්ලා 4 දෙනෙක්ට යන්නත් ලේසි නැහැ. ඉතින් ඒතකොට ඕල් රවුන්ඩර් කෙනෙක්ගේ අපිට එතන අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන්නේ. මොකද මං හිතනවා අපි තරඟ වැඩියෙන් ජයග්‍රහණය කරපු තරඟ ජයග්‍රහණය කරේ පිතිකරුවන් 7 දෙනෙක් එක්ක ගිහිල්ලා ඒත් එක්ක මං හිතන්නේ ඊට ඉස්සෙල්ලා පැරිදි බංග්ලාදේශ තරගයේදීත් අපි ලකුණු ඊයේ ඉන්දියාව ලබා ගත්ත ගානම අපිත් ලබා ගත්තේ. නමුත් අපිට ඒක ඩිෆෙන්ඩ් කරන්න බැරි වුණා. එතනදී අපිට ඩවුට් එකක් ආවා අපිට තව ඕල් රවුන්ඩර් කෙනෙක් යූස් කරන්න පුළුවන් වෙයිද කියන එක. මොකද මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා පැරිදි හැම තරගයකම වගේ පැතුමුත් කුසලුත් ඕවර් 8ක් විතර දෙන්නගේ කෙනෙක් කවුරු හරි බැට් කරා. අවාසනාවකට පිතිකරුවෙක් අඩු කරපු තරගයේම ඒ දෙන්නම පවර් ප්ලේ එක ඇතුළේදී අවුට් වෙනවා. ඉතින් ඒක මං හිතනවා ලොකු ෆැක්ට් එකක් වුණා. මම හිතන්නේ ඩොට් බෝල 60ක් විතර ගහන්න මං හිතන්නේ. ඉතින් කොම්බිනේෂන් එකේ අර තියෙන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. හැබැයි අපි තීරණය කළා තියෙන්නේ අපි ගහන සර්ෆස් එකයි අපි ගහන ඔපෝනන්ට් එකයි එක බලලා තමයි ඒක වෙනස් කරනවා නම් වෙනස් කරන්න. එහෙම නැතුව ලොකු වෙනස්කම් කරගෙන යන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ ඉන්න ක්‍රීඩකයන් සමහර ක්‍රීඩකයන්ුත් ගොඩක් 20 තරඟ ක්‍රීඩා කරලා නැහැ. ඉතින් අපේ ඉන්නවා ක්‍රීඩකයෝ කීප දෙනෙක්. මොකද මම ගත්තොත් 96 වර්ල්ඩ් කප් එක දිනනකොට මම හිතන්නේ තරඟ 100ක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් 6-7 දෙනෙක් හිටියා. ඉතින් අපි ඒකට ගොඩාක් ප්ලේයර්ස්ලා 25ක් 30ක් ලං කරගෙන ඉස්සරහට යනවට වඩා මම හිතනවා මේ වෙලාවේ කරන්න ඕනේ ක්‍රීඩකයන් අපි 17ක් හෝ 18ක් වගේ තියාගෙන ඒක ඇතුලේ තමයි කරන රොටේෂන් එකක් කරන්න ඕනේ කියලා. කනබි අපි ආවේ මේ තරඟාවලියට වත්මන් ආසියානු 2020 ශූරයන් විදියට. එතකොට මේ ඉන්න ලංකාවේ කට්ටියත් ලොකු තුවක් තියන් තමයි ආවේ අපි ආයේ නේ කියලා. මොකද්ද කියන්න තියෙන්නේ අපි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට? ඒගොල්ලන් වගේම හරි කනගාටු වෙනවා අපි මුළු කණ්ඩායමම අපි ඒගොල්ලන් ඩිසපොයින්ට් කරන්න වෙච්ච එක ගැන. මම දන්නවා ක්‍රීඩකයෝ උත්සාහ කරා සෑහෙන අපි හොඳ තරඟ ක්‍රීඩා කරා. නමුත් අත්‍යවශ්‍ය වෙලාවේදී අපේ අතින් පොඩි වැරදි නිසා තරඟය අනිත් පැත්තට ගියා. ඉතින් අපිට තව මාස 4-5ක් තියෙනවා ලෝක කුසලානෙට ඉස්සෙල්ලා ඒ වැරදි හදාගෙන ඉදිරියට යන්න. ඉතින් පසුතැවෙනවත් එක්කම අපි ගොඩක් ඒක එල්ලිලා ඉන්න හොඳ නැහැ. අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා කතා බහ කළා. මම හිතන්නේ සැලැස්මවල් හදාගෙන ඉදිරියට යන්න ඕනේ කියලා. Hi. For India, the spinners have been extremely effective right through the tournament. In terms of like negotiating them and handling that middle phase, how important is that going to be tomorrow? Yes, we have discussed about it, but you know, whatever said and done, our guys have been playing spinners regularly, so they know how to handle the spinners in whatever the conditions. But you are right, they have some good world-class bowlers in their lineup. But if our guys can, if they are in a good positive mindset, so I think we can overcome that. Thank you, Thilan and Mahinda. All the best for the game tomorrow. Thank you. Thanks.